ඔයා මේ දවස් ටිකේ පෝටබල් ස්පීකර් එකක් හොය හිටියේ නම් ඔයා ප්ලෑන් කරන් ඉන්න පාටි එකකට, ඉවෙන්ට් එකකට, ගැදරින් ඉවෙන්ට් එකකට, එහෙම නැත්නම් කැරෝකේ ඉවෙන්ට් එකකට ඔයාට හරියන Harman Kardon certified මෙන්න මේ JBL Party Box Stage 320 කියන්නේ ඔයා හොය හිටපු එක වෙන්න පුළුවන්. ඒකින්ද අද අපි කතා කරමු මෙන්න මේ JBL Party Box Stage 320 කියන device එක ඔයාට ගැලපෙන්නේ මොන වගේ දේවල් වලටද? එහෙම නැත්නම් ඔයා මීට කලින් ආපු 310 එක පාවිච්චි කරනවා නම් ඊට සාපේක්ෂව මේකේ තියෙන අලුත් upgrades මොනවද? සහ මේකේ තියෙන portability එක මොන වගේද කියලා. මේ වීඩියෝ එකට JBL Party Box එක මිලදී ගත්තේ මම අබාන් සරහා. මොකද එයාලගේ මිලදී ගත්තොත් ඔයාලට අවුරුද්දක වගකීමක් හම්බෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙයාලත් ලංකාවේ ඉන්න JBL reseller කෙනෙක් වෙන හින්දා. මොකද ගොඩක් තැන් වල හම්බෙන මාස 6ක වගකීමක්. නමුත් අවුරුද්දක වගකීමක් එක්ක ඔයාලට අබාන්ස් එකෙන් මිලදී ගන්න පුළුවන්. හරි. මේක මිලදී ගන්නකොට නම් ඇත්තටම ලොකු දේවල් නැහැ. box එක ඇතුලේ තියෙන්නේ මේකට ඇවිල්ලා තියෙන AC power cable එක සහ documentation විතරයි. ඉතින් ඒ ඇරෙන්න ඔයාලට මෙන්න මේ party box එක හම්බෙනවා. ඉතින් මේක ඔයාලට කැරෝකේ විදියට පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඔයාලට මේක wire එක mic එකක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් wireless microphones දෙකක් මිලදී ගන්නත් පුළුවන්. මෙන්න මේ JBL Party Box Stage 320 Bluetooth speaker ගැන කතා කරොත් මේක සාමාන්‍ය Bluetooth speaker එකක් නෙමෙයි. මේක අපිට කියන්න පුළුවන් party machine එකක් කියලා. මොකද ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන dynamic light effects එකක් තියෙනවා. ඒ වගේම සෑහෙන හොඳ control panel එකක් තියෙනවා සහ ඔයාලට හිතා ගන්නවත් බැරි පැය ගාණක් මේකෙන් ඔයාලට සින්දු අහන්න පුළුවන්. ඔව් පැය 18ක් එක දිගට එක charge එකකින් මේකේ playback time එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒවත් අපි කතා කරමු. කොහොම නමුත් මේකේ තියෙන design එක සහ build quality එක ගත්තොත් ඉතින් JBL original product එකක් වුණාම ඔයාලා දන්නවනේ ඒකේ තියෙන quality එක මොන වගේද කියලා. මොකද මේ වෙනකොට ගොඩක් තැන්වල මේකේ copies තියෙනවා. නමුත් මේක original JBL product එකක්. මොකද අබාන්ස් එකෙන් මිලදී ගත්තොත් ඔයාලට genuine JBL product එක මිලදී ගන්න පුළුවන්. ඒකේ හින්දා original JBL product එකකට එන build quality අපිට මෙන්න මේකෙත් බලා ගන්න පුළුවන්. සහ 310 එකට සාපේක්ෂව ලස්සන light effect එකක්. එහෙම නැත්නම් අපි දැකලා තිනවා 310 එකේ තිබ්බේ ring දෙකක්. නමුත් ඔයාලට පේනවා ඇති එකම line එකට ගියපු light එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. සහ මෙතන උඩ වගේම පල්ලෙහා තවත් light bar දෙකක් ඇවිල්ලා තියෙනවා. සහ වටේටත් අපිට ලයිට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ලයිටින් ගැන කතා කරද්දී ඒව ගැන ටිකක් වැඩිපුර බලමු. කොහොමුණත් මේක ඔයාලට IPX4 කියන රේටින් එක තියෙන හින්දා ඔයාලට බීච් පාටි එකක් එහෙම නැත්නම් පූල් පාටි එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව arrange කරගන්න පුළුවන් මෙන්න මේ device එක ඔයාලා ළඟ තිබ්බොත්. ඉතින් වතුර එහෙ වැදුණා කියලා එහෙම මොකොත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සහ සෑහෙන හොඳ durability එකක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම ඔයාලට සඳහන් කරන්න ඕනේ. මොකද 310 එකට සාපේක්ෂව ටිකක් ලොකු සහ මහත වීල් එකක් මේකට ඇවිල්ලා තියෙන හින්දා ගොඩක් රෆ් තැනකුණත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඇදගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මම දැකපු විශේෂම දෙයක් මෙයාලගේ ආපු කලින් සීරීස් එකත් එක්ක සංසන්දනය කරාම. කොහොම නමුත් මේක ආසන්න වශයෙන්